පියනෙන් පැඳි මහ බෑතෙවුන් අකුරු කොරන්නට නුවරට ගිය මං නුවර පිරිලා එරමිනි කටුවැල් ආයෙත් පැතට එනවා මල් පියනෙන් පැඳි සනුජි මම අර කලින් කිව්වේ වාව් එක ඕනේ කියලා. ඒක සනුජි ඇත්තට වාගේ පර්ෆෝමන්ස් එක තිබුණා. ඉතින් ඔයා අනං අවසාන මහතනක ඉන්න මොනේ කෙනෙක් ඔයා හරිම යුනික් කෙනෙක්. ඔයාගේ හඬ සියලුම දේ මම නම් ඇත්තට ඔයාගේ පර්ෆෝමන්ස් එකට 101ක් දෙනවා. effortless performance එකක්. නිරායාසයෙන් ගායනයක් ඒ වගේම මේ වේදිකාව පරිහරණයක් අපි දැක්කා. සනුෂිගේ ගායනයේ එයාගේ වොයිස් එකේ එයා සිං කරනකොට මේ වේදිකාව නිකන් හරියට එයාට නිකන් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් වගේ. ක්‍රීඩාංගණයක් වගේ. ඉතින් ඒක නිසා ඔය හැකියාව කියන එක ගායනය කියන එක උප්පත්තියෙන් ගේනවා වගේම තමයි ඒක අර නැටි පිටක් අරගෙන අපි ඒක ලස්සනට මතසිරිට කරලා ඒක හරි ලස්සන ක්‍රියේෂන් එකක් විදිහට හදනවා වගේම තමයි අපේ හැකියාව. ප්‍රැක්ටිස් එකෙන් නිවැරදි ට්‍රේනින් එකෙන් තමයි ඒක හරිම ලස්සන මතසිරිට වර අපි දකින ඒ ලස්සන ක්‍රියේෂන් එක නිර්මාණය අපිට අහන්න විඳින්න ලැබෙනවා. අවසාන මහරාත්‍රියේ මට පේනවා ඔය ගීතය ගායනා කරනකොට දෙපැත්තෙන් අර ගින්දර පත්තු වෙනවා. අපි බලමු මේ ශ්‍රේෂ්ඨ මගේ සැබෑ වෙන්නේ. පියනෙන් පැඳි මහ බෑතෙවුන් අකුරු කොරන්නට නුවරට ගිය මං නුවර පිරිලා එරමිනි කටුවැල් ආයෙත් පැතට එනවා. මේ ඔයාගේ යුනික් වොයිස් එකක් තියෙනවා. ඔයාට ලංකාවේ දේශීය අපේ නාදමාලාව එතකොට අපේ ජන සංගීතයේ තියෙන හඬ ඔයාගේ වොයිස් එකේ තියෙනවා. ඔයා මුලින්ම ගායනා කරේ ශාන්තිකර්ම ගීයක කොටසක්. ඒ ස්ටයිල් එක. ඉතින් ඒකත් ඔයා ඒ විදිහට ගායනා කරා. ඔයා ගායනා කරපු ගීතය සහ ඔයාගේ වොයිස් එක ඔයාගේ ඒ ශෛලියට මම ගොඩක් කැමතියි. මහතුම් මනවට වැඩිය හොඳයි මට පැත්තේ බතා කර හිටියාලා මහතුම් මනවට වැඩිය හොඳයි මට පැත්තේ බතා කර හිටියාලා මල් පට හැරුණම කුරුළු මිටෙන් හැර ආයෙත් පැත්තට එනවා මං නව Nature Secrets Facial Wash ස්වාභාවික සුන්දරත්වයෙන් ඉදිරියට